හරි එතකොට ඔයාලා දැන් දකින්න ඇති අද අපි මොකද්ද කතා කරන්න යන්නේ කියලා. එතකොට අපි මේ අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද මේ සිම්පල් රැග් ආකිටෙක්චර් එකක් රැග් කියන්නේ රැග් කියන ආකිටෙක්චර් එක පාවිච්චි කරලා අපි කොහොමද සිම්පල් මොඩල් එකක් හදාගන්නේ කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට සිම්පල් ඇප්ලිකේෂන් එකක් අපි හදලා බලනවා මේක කියන්නේ මම ට්‍රේන් කරලා ඒ දේ කරලා පෙන්නන්න මේ විදිහට කරගන්න පුළුවන් කියලා. ඒ වගේ මේක ගැන අයිඩියා එකක් දෙන්න ලැන්ග් චේන් කියන්නේ මොකද්ද? රැග් ආකිටෙක්චර් කියන්නේ මොකක්ද? එන්නේ දේවල් ටික අපි මෙතනදී ඉගෙන ගමු. එතකොට මමත් මේ දේවල් ඉගෙන ගන්න තමයි මේ විදිහට ෂෙයා කරගන්නේ. ඉතින් අපි බලමු මේ මොකද්ද වෙන්නේ කියලා. හරි. එතකොට මුලින්ම රැග් ආකිටෙක්චර් එකක් තැනට ගියාට පස්සේ මමත් මේක සර්ච් කරන ගමන් කරමු අපි කොහොමත් මේක. එතකොට රැග් ආකිටෙක්චර් එකක් පැත්තට ගියාට පස්සේ රැග් ආකිටෙක්චර් එකක් කියන්නේ මොකද්ද කියලා අපි මුලින්ම හොයලා බලමු. එතකොට රැග් ආකිටෙක්චර් එකක් කියන්නේ මොකද්ද? රැග් ආකිටෙක්චර් එකක් ගත්තට පස්සේ අපි බලමු රැග් ආකිටෙක්චර් එකක් කියන්නේ මොකද්ද කියලා බලමු. එතකොට රැග් කියන එකෙන් මොකද්ද රිට්‍රීව් කියන එක ඒ වගේම තමයි ඔග්මන්ටේෂන් කියන ඒ කාරණා එකතු වෙලා තමයි ඔය මාතෘකාව හැදිලා තියෙන්නේ. එතකොට රැග් කියලා කියන්නේ රිට්‍රීව් ඔග්මන්ටේෂන් ජෙනරේෂන් කියන එක තමයි අපි සිම්පල්ම මේ රැග් ආකිටෙක්චර් එක කියලා අපි හඳුනාගන්නේ. එතකොට මේ රැග් ආකිටෙක්චර් එකේදී කරන්නේ මොකද්ද? දැන් එක්සැම්පල් එකක් විදිහට අපි ගත්තොත් ඔයාලා හිතන්න අපිට තියෙනවා ඔන්න අපි ChatGPT මොඩල් එකක API key එකක් පාවිච්චි කරලා එක්සැම්පල් එකක් විදිහට මම මෙතන පාවිච්චි කරන්නේ මේ API key එක OpenAI ලගේ API key එකක් තුල තමයි මම මේ මගේ මොඩල් එක හදලා තියෙන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම මම මෙතනදී දැන් රැග් ආකිටෙක්චර් එකකට යන්න හේතුව තමයි ඔයාලා හිතන්න මම ඔෆිස් එකකට දැන් හිතන්න මම ඔෆිස් එකකට අදාළ මොකක් හරි මට API endpoint එකක් හදාගන්න අවශ්‍යලා තියෙනවා. හරිද? එතකොට මට ඔෆිස් එකේ details තියෙනවා. එතකොට ඔෆිස් එකට අදාළව තියෙන මොනවා හරි තියෙන්න පුළුවන් CSV files තියෙන්න පුළුවන් text files තියෙන්න පුළුවන් secret keys තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. එතකොට අපේ තියෙන GPT model එකේ හරි කියන්නේ අපි ගන්න OpenAI එකේ API key එක තුලින් අපිට ගන්න පුළුවන් output එක කියන්නේ මොකද්ද? අපිට ගන්න පුළුවන් වෙන්නේ globally තියෙන data ටිකක්. එතකොට ඒකේ limitations තියෙනවා කොහොමද අපි updated මේ API key එකක්ද ගන්න ඒක තුල අපේ limitations තියෙනවා. එතකොට අපි මේ RAG architecture එක හරහා කරන්නේ මොකද්ද? මෙතෙන්දි මේ තියෙන දේවල් වලට අමතරව අපි කරනවා මොකද්ද? අපිට අවශ්‍ය දේවල් තියෙනවා. අපි ඒ අපිට අවශ්‍ය දේවල් ටික මේකට අපි දෙනවා. ඒ කියන්නේ මේකට අපි ෆීඩ් කරනවා. ඒ දේ තමයි මේ RAG architecture එක තුල කරන්නේ ප්‍රධාන වශයෙන්ම. එතකොට මෙතනදී අපි ඒක කරන විදිහ ගැන අවධානය යොමු කරොත් එහෙම මේ ඩයග්‍රෑම් එකේ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි pre-train model එකක්නේ කොහොමත් LLM එකක් නේ large language model එකක් විදිහට අපි මෙතනදී GPT පාවිච්චි කරනවා කියනකොට ChatGPT OpenAI ලග API key එකක් අපි මෙතනදී use කරනවා. එතකොට මෙතනදී අපි pre-train මේ model එකට අමතරව අපි මෙතනදී පාවිච්චි කරනවා knowledge base එකක්. ඒ knowledge base එක කියලා කියන්නේ අපි දැන් ඔයාලා හිතන්න office එකක ගත්තට පස්සේ අපි office එකක් තියෙනවා. office එකේ කට්ටියක details තියෙන මොකක් හරි CSV file එකක් තියෙනවා. ඒක වෙන්න පුළුවන් මේකේ knowledge base එක. එතකොට එන්නේ එතනට අමතර data ටිකක් අපි මේකට add කරනවා. එතකොට add කරාට පස්සේ මොකද වෙන්නේ? අර pre-train model එකෙන් දැන් අපි මොකක් හරි question එකක්. ඒ කියන්නේ user කෙනෙක් මෙතනදී query එකක් දෙනවා. query එකක් කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නෙට දාලා උත්තරේ ගන්නකොට මොකද කරන්නේ? අර knowledge base එකට ගිහිල්ලා ඒ වගේ දේවල් retrieve කරගෙන ඒක තුලින් අර question එක අහපු query එකට අදාළව අපි question එක generate වෙලා ඒක අදාළව තමයි LLM එක හරහා ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ අදාළ answer එක generate කරලා response එක user ට යන්නේ. ඒක තමයි මේ simple විදිහට අපි මෙතනදී මේ retrieve augmentation generation නැත්තම් RAG කියන architecture එක තුලදී අපි සිද්ධ කරන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් මේ lang chain කියන එක අපි මෙතනදී use කරනවා. ඒක lang chain කියලා කියන්නේ අපිට මේ RAG architectures build කරගන්න තියෙන framework එකක්. Python JavaScript මත build වුණු framework එකක් තමයි මේ lang chain කියලා මෙතනදී හඳුනාගන්නේ. හරිද? එතකොට දැන් මම මෙතනදී කරලා තියෙන දේ ගැන අපි idea එකක් ගමු. මුලින්ම මම මෙතනදී මම testing purposes වලට කරලා තියෙන්නේ. මම මේක share කරන්න මේ links ටික. එතකොට මෙතනදී මේ කරලා තියෙන දේවල් එක අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් මම මෙතනදී example එකක් විදිහට පොඩි database ටිකක් තමයි මෙතන feed කරන්නේ. මුලින්ම මම මෙතනදී API key එක add කරගත්තා. API key එක add කරගෙන ඉවර වෙලා මම මෙතනදී මේ කියන්නේ සාමාන්‍ය මොඩල් එකක් විදිහට මේක හදාගත්තා. එතකොට මෙතනදී මුලින්ම අපි lang chain ටික ඒ ටික install කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ විදිහට අපිට පුළුවන් pip install මේ විදිහට අපිට මේ ටික install කරගැනීම හැකියාව තියෙනවා. මම මේක share කරන්න. එතකොට මේ විදිහට අපිට API key එක set කරගන්න පුළුවන් ඊට පස්සේ step එකේදී. එතකොට API key එක ඔයාලට පුළුවන් ඕන නම් මෙතන API key එක ඕන කෙලින් paste කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දන්නවා මෙතනදී මම පාවිච්චි කරලා තියෙන collab notebook එක. collab notebook එක පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් ඒක මෙන්න මෙතන secret වලට add කරලා ඔයාලට ඒක පාවිච්චි කරගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට මේ name එකයි value එකයි add කරලා. හරිද? එහෙම තමයි මම මෙතන use කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට අදාළව දැන් RAG architecture එකට ගියාට පස්සේ ඒක තුල තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මොනවා හරි data ටිකක් feed කරනවා කියන්නකො.
එතකොට අපි ඒ කියන්නේ අපේ knowledge base එකේ දෙන ඒවා මේකේ කොහොමද ඇත්තට වැඩේ වෙන්නේ කියන දේ. එතකොට මෙතනදී මොකද කරන්නේ? මුලින්ම ඒ දෙන data ටික මොකද කරන්නේ? මේ සිස්ටම් එක තුලින් මොකද කරන්නේ? chunks වලට කඩා ගන්න. කියන්නේ කොටස් වලට මේකේ කඩා ගන්න. කොටස් වලට කඩාගෙන ඒ තියෙන දේවල් වලින් තමයි මේකේ ගැළපෙන මේක අපි මෙතනදී එළියට ගැනීමක් සිද්ධ කරන්නේ. ඒකට මම example එකක් විදිහට ඒ කියන්නේ රැග් ආකිටෙක්චර් එක තුල වෙන සිම්පල් දේ තමයි මම ඔය කිව්වේ. ඒක මම එක්සැම්පල් එකක් විදිහට මෙතන පැහැදිලි කරන්නම්. මම මෙතන දැන් මේ කියන්නේ මම මෙතන ෆීඩ් කරලා තියෙනවා. මම මෙතන API key එක link කරගත්තා. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම මොකක් හරි question එකක් අහනකොට hi කියලා හෙව්වොත් මේක response එකක් දෙන විදිහ මෙයා දන්නවා. නමුත් මෙතනදී දැන් අපි මෙතනින් එහාට ගිහිල්ලා දැන් අපිට මේ දැන් අපි අහුවා කියන ප්‍රශ්නයක් මොකක් හරි දැන් මේ API key එක දන්නේ නැති තැනක ප්‍රශ්නයක් අපි අහුවොත් එයා දන්නේ නැහැ මේකට ආන්සර් එකක් දෙන්න. එතකොට ඒකට වළක්වා ගන්න තමයි අපි ඉතිරි data ටික මේකට feed කිරීම සිද්ධ කරන්නේ. ඒක කරන්න තමයි දැන් අපි මෙතනදී යන්නේ. එතකොට මෙතනදී බලන්න මම මෙතන feed කරලා තියෙනවා මෙන්න මෙහෙම data ටිකක්. එතකොට ඒක document විදිහට මෙන්න මේ විදිහට feed කරලා තියෙනවා. මේ විදිහට විස්තර හතරක් මම මෙතන මේ add කරලා තියෙනවා. cricket news, football news, election news and AI relation news කියලා මේ විදිහට මම feed කරලා තියෙනවා. එතකොට මෙතනින් ගිහිල්ලා අපි මේ chroma කියන එක පාවිච්චි කරන මේ ටික import කරගන්න ඒවා ඒ දේවල් ටික පැහැදිලි කරගන්න ඕනි. ඊට පස්සේ ගත්තට පස්සේ එතනින් අපි ගිහිල්ලා දැන් මෙතන මම මොකද කළේ search results බලලා තියෙනවා. මොකටද similarity තමයි කියන පැරාමීටර් එක තමයි මෙතන use කරලා කියන්නේ similarity. අපි search කරන දේට similarity අපි feed කරලා තියෙන content එක තමයි අපිට මෙතනදී output එක විදිහට ලැබෙන්නේ. දැන් මම මෙතන feed කරලා තියෙන්නේ මොනවද? මෙතන බලන්න මම feed කරලා තියෙනවා cricket news කියන එක, football news කියන එක, election news කියන එක, AI revolution news කියන ඒවා අපි feed කරලා තියෙනවා. එතකොට මෙතන ගියාට පස්සේ අපිට පුළුවන්කම ලැබෙන්නේ මොකද්ද? මෙතන අපි ටෙස්ට් මැච් කියන එක සර්ච් කරාට පස්සේ ඒකට මොකද්ද වැඩිපුරම සිමිලරිටි වෙන්නේ කියන එකට අනුව තමයි මෙතනදී අපිට රෙස්පොන්ස් ටික අපිට එන්නේ. මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට බලන්න ටෙස්ට් මැච් කියන එක ගොඩක්ම අදාළ වෙන ක්‍රිකට් වලට. ඒක නිසා මෙතන ක්‍රිකට් නිවුස් කියන එක මුලින්ම අපිට මේ අවුට්පුට් එකක් විතර රිසල්ට් වල ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගත්තාට පස්සේ මෙතනින් එහාට ගියාට පස්සේ ඊට පස්සේ ෆුට්බෝල් ඒකත් ස්පෝර්ට් එකක් නිසා ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි සිමිලරිටි සර්ච් එකක් කරලා තියෙනවා මැෂින් ලර්නින් කියන එකට. ඉතින් මැෂින් ලර්නින් කියන එක සිමිලරිටි සර්ච් එකක් කරාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? එතනදී අවුට්පුට් එක විදිහට අපිට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ AI revolution කියන එක තමයි පළවෙනිම අවුට්පුට් එක විදිහට අපිට ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ ටික මේ විදිහට තමයි කරගන්නේ. එතකොට මෙතනදී පැහැදිලි සිමිලරිටි සර්ච් එකේදී වෙන්නේ මොකද්ද? ඒකට සිමිලර්ම දේ තමයි අපිට මෙතනදී රිසල්ට් එකක් විදිහට අවුට්පුට් එකක් විදිහට දෙන්නේ. හරිද? එතකොට ඒ විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි මේ අවුට්පුට් එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ මම මේකට අදාළව query ටික අරන් තියෙනවා මේ විදිහට query embeddings ටික අරන් තියෙනවා 10ක් අරන් තියෙනවා මම parameters. එතකොට මේ විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ length එක විදිහට අපිට ඇවිල්ලා තියෙනවා 1536ක් මෙතන length එක විදිහට අපිට ඇවිල්ලා තියෙනවා මේකට අදාළ. හරිද? ඊට පස්සේ දැන් බලන්න මම ඊට පස්සේ මේ query මේ embedding එක පාවිච්චි කරලා මෙතනදී මේ input එකක් විදිහට දීලා දෙනවා. මෙතනදී පාවිච්චි කරලා බලන්න vector store similarly search by vector. එතකොට මෙතෙන් දැන් මොකද මේ query parameter එක අපි අරන් තියෙන්නේ මොකට අදාළද machine learning එකට අදාළ. ඒ query parameter එක පාවිච්චි කරලා අපි මෙතනදී query embedding එක පාවිච්චි කරලා තියෙනවා මෙතන. ඒකට අදාළ result එකත් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මොකද අපි machine learning වලට අදාළව query embedding එක තමයි මෙතනදී අරන් තියෙන්නේ. ඒක නිසා තමයි මෙතනදී මෙන්න මේ output එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ ටික idea එක ගන්න. එතකොට මේක තමයි ඇත්තටම rag architecture එක තුළ අපි මෙතනදී feed කරනවා කියලා මෙන්න මේ විදිහට තමයි කරන්නේ. එතකොට මෙතනදී simple විදිහට මම feed කරලා තියෙන්නේ මෙතනදී මොනවාද? නිකන් ටෙක්ස්ට් ටිකක් මම කෝඩ් එක තුලම තමයි ෆීඩ් කරලා තියෙන්නේ. මේකට අමතරව අපිට කරන්න පුළුවන් දේ තමයි මේකට අමතරව මෙතන එහාට ගිහිල්ලා කරන්න පුළුවන්. මෙතනදී conversational track architecture එකට යන්න පුළුවන්. එතනදී අපිට පුළුවන් text files, ඒ වගේම තමයි PDFs පුළුවන්. ඊට පස්සේ HTTP files, ඊට පස්සේ CSV files වගේ ගොඩක් දේවල් අපිට මේකට ෆීඩ් කරන්න පුළුවන්. මම මේ දේවල් කීපයක් කොහොමද මේකට ෆීඩ් කරලා තියෙන්නේ? ඒ වගේ තමයි websites, ඒ වගේ දේවල් ඕන එක ෆීඩ් කරන්න හැකියාව තියෙනවා. මේ විදිහට කරලා පෙන්නන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ මේ කරලා තියෙන්නේ මොකද්ද මේ සිමිලරිටි එකට අදාළ අවුට්පුට් එක කීයක් එන්න ඕනද ඒ දේවල් ටික චෙක් කරලා තියෙනවා ඊට පස්සේ දැන් මෙතනදී මේ බලන්න මෙතන මැෂින් ලර්නින් ටෙස්ට් මැච් කියන දෙකම ඉල්ලුවට පස්සේ ඇවිල්ලා තියෙනවා මෙතන දෙකක්. ඉතින් අපි මෙතන එකක් විතරක් ඉල්ලුවොත් එහෙම අපි ඒක චෙක් කරලා බලමු මේ විදිහට. එකක් ඉල්ලුවොත් එහෙම මෙන්න මේ විදිහට අපිට හරි. එතකොට අපිට එන්නේ මොකද්ද? මෙන්න මෙතන අදාළව මෙන්න මේ විදිහේ අවුට්පුට් එකක් විතරයි අපිට මෙතනදී එන්නේ. හරිද? ඒක තමයි මේ සෝස් එකත් එක්ක මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ right.
එතකොට ඒ විදිහට තමයි අපි මෙතනදී මේ විදිහට අවුට්පුට් එක අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි ගියාට පස්සේ දැන් මෙතනින් එහාට මේ සෙට් එකම තමයි එක දිගට මේ කරලා තියෙන්නේ. මොනවාද රෙස්පොන්ස් එක අරන් තියෙනවා. අපේ චේන් ඉන්වෝක් එකක් කරලා තියෙනවා. කරන්ට් ස්ටේට් එක මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට මෙතනදි ගත්තට පස්සේ මේ බලන්න මෙතන වැරදි තොරතුරක් අපිට දීලා තියෙනවා. එතකොට මෙතනදි බලන්න T20 World Cup is the full swing with India's team කියලා බොරු විස්තරයක් අපිට මෙතනදි දීලා තියෙනවා. එතකොට මොකද මෙහෙම වෙන්න හේතුව? ඒකට මොකද්ද මෙතන අහලා තියෙන්නේ? current state of the T20 එක තමයි අහලා තියෙන්නේ. නමුත් අපි පාවිච්චි කරපු මොඩල් එක තුල මේකට අදාළව ලොකු විස්තරයක් තිබුණ නැති නිසා තමයි මෙන්න මේ වගේ පොඩි මේකට ගැලපෙන්නේ නැති විදිහේ මේකක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් අපි බලමු එතනින් එහාට ගිහලා ඔය ප්‍රශ්න ගැන දැන් ඉස්සරහට තව හම්බ වෙනවා. එතකොට මෙතෙන්දී අපි බලමු දැන් කොහොමද මේ ෆයිල් එක ලෝඩ් කරන දේ කරන්න කියලා. එතකොට ෆයිල් එක ලෝඩ් කරන කාර්යයට ගියාට පස්සේ අපිට පුළුවන් එතෙන්දී මෙන්න මේ කියන ඉම්පෝට් කරගන්න මේ PDF loader කියන එක අපිට ඉම්පෝට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක මේ මුලින්ම මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මේක ඉන්ස්ටෝල් කරගෙන මේක ඉම්පෝට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ PDF ටික මම මෙතන දාලා, කියන්නේ මම මේ randomly නිකන් ගත්ත PDF set එකක් තමයි මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතන මම PDF එකක් විදිහට මේ computer.pdf කියන එක මම පාවිච්චි කරන්නේ මොකද්ද? ඔය computer history එක ගැන පොඩ්ඩක් තියෙන PDF එකක් තමයි මෙතන use කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒක මම මෙතන මේ විදිහට feed කරලා තියෙනවා. එතකොට මෙතනට ගියාට පස්සේ මේකේ length එක ඔයාලට copy කරගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා copy path ගියාට පස්සේ මෙන්න මෙතන paste කරගන්න කියාව තියෙනවා. ඔයාලා ඒකට ඔයාලගේ තියෙන මොන හරි PDF ටිකක් දාලා ඔයාලා check කරගන්න. එතකොට ඔයාලටම ආවෙන එක දැන් ඔයාලා හිතන්න ඔයාලා මොකක් කර සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් එකට අදාළ හොඳ response දෙන ඔයාලට පුළුවන් මොඩල් එකක් හදාගන්න. ඒකට කරන්න පුළුවන් මොකද්ද? මුලින්ම අපි API key එකක් කරන් ඉවරලා අපිට පුළුවන්කම තියෙනවා ඒක set කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට API key එකකින් ගන්න බැරි දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිටම අදාළ දේවල් set එකක් තියෙනවානේ. ඒ කියන්නේ lecture slide වල තියෙන set එකක් තියෙනවානේ. ඒ lecture slide ටික අපිට මෙන්න මෙතනදී feed කරන්න පුළුවන් මේකට. එහෙම දැන් කියන්නේ අපිට පුළුවන් ඉතින් normally අපිට සාමාන්‍ය මේකට දීලා බලන්න. නමුත් ඔයාලට customize කරපු එකක් use කරන්න අවශ්‍ය නම් ඒ විදිහට අපිට මේක advanced විදිහට හදා ගන්න පුළුවන්. ඔයාලගේ ඒ PDF ටික දීලා ඊට පස්සේ papers ටික මේ feed කරලා මෙන්න මෙතනදී මේ විදිහට හොඳ advanced විදිහට අපිට මේක කරගන්න කියාව තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට තමයි මේ RAG architecture එක අපි use කරන්නේ. හරිද? ඊට පස්සේ බලන්න මෙතනින් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ටික මේ විදිහට මම මේ ස්ප්ලිට් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ data ටික ගත්තට පස්සේ අපි මේ data ටික මොකද ගන්නේ? ඊට පස්සේ ස්ප්ලිට් කිරීම සිද්ධ කරනවා. හරිද? ස්ප්ලිට් කරනවා. ඒ කියන්නේ කොටස් වලට කඩනවා. මෙතනදී මේ විදිහට කඩලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ length එක මේ විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? chroma පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ ඒ කඩපු ටිකකින් තමයි දැන් retrieve කරගන්නේ අපි මොකද්ද? vector database වලට තමයි අපි මේ ටික අපි ඇතුළත් කරන්නේ. මේ තියාගෙන data ටික අපි vector database තුල තමයි අපි මේවා store කර ගැනීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ numerical values තමයි අපි මෙතනදී store කර ගැනීම සිද්ධ කරන්නේ මේ අදාළ data වල. හරිද? ඒ විදිහට තමයි මේක වෙන්නේ. ඒකට vector database කියන එක වෙනම topic එකක්. ඒක ගැනත් අපි ඉස්සරහට කතා කරමු. හරි, මෙතනදී idea එකක් ගන්න. අර අපි PDF එකේ තිබිච්ච data ටික ගන්නවා. ඊට පස්සේ ඒ ටික numerical කරලා vector database තුල මේ store කරගෙන දැන් ඔන්න තියාගෙන ඉන්න. ඊට පස්සේ තමයි අපි ඒව retrieve කරගන්න යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි prompt එක. ඒ කියන්නේ අපේ user කෙනෙක් ඇවිල්ලා මොකක් හරි query එකක් දුන්නාට පස්සේ, කියන්නේ query එකක් කියන්නේ අපි ඔයාලා හිතන්න what is the time now. ඔය කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක්. එතකොට එතනදී මොකද කරන්නේ? දැන් අපි RAG architecture එක තුල මොකද කරන්නේ? අපි එහෙම අහන ප්‍රශ්නෙට අපි ෆීඩ් කරපු දේවල් ටිකක් තියෙනවානේ. ඒ ෆීඩ් කරපු දේවල් වලින් අපි ගිහිල්ලා ඒ ප්‍රශ්නෙට අපි එකතු කරනවා. මෙන්න මේ ටික රිට්‍රීව් කරගත්ත ටික එකතු කරනවා. මේ ටිකත් එකතු කරගෙන මේ ප්‍රශ්නේ අපිට හැදෙන්න ඕනේ. එන්නේ මේ විදිහට තමයි මෙතන දැන් මේ ඒ prompt එක අපි මෙතන නිර්මාණය කිරීම සිද්ධ කරනවා. define the system prompt එක නිර්මාණය කිරීම සිද්ධ කරනවා. ඒක තමයි මෙන්න මේ සෙල් එකේ කරලා තියෙන්නේ. එතකොට ඒකටත් මේ chat prompt template කියන එක කියන දේ මෙතනට අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට ඒක import කරගෙන ඒ අදාළ විදිහට මේ prompt එක අපි මෙතනදී නිර්මාණය කරගෙන තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට මේ prompt එක මෙන්න මේ විදිහට print එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ එකක් තමයි ඊට පස්සේ අපි මොකක්ද ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඒකට අදාළව අර අපි feed කරපු ඒවල් එක මෙන්න මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි මේ රැග් චේන් එක හදලා තියෙනවා මෙතන. රැග් චේන් එක හදලා ඉවරලා දැන් අපි බලමු මෙතනින් ගිහිල්ලා ආවිල්ලා අපි දන්නා මෙතනින් දැන් ප්‍රශ්නේ දැන් අපි ඒක මේ runnable pass through එකක් කරා ගිහිල්ලා මේ prompt එක දුන්නාට පස්සේ මේක large language model එකට ගිහිල්ලා අපිට මේ අදාළ response එක දීම සිද්ධ කරනවා. හරිද? ඊට පස්සේ දැන් මෙන්න what is the main topic discussed in the first chapter ඒ ටික මේ අර මේ PDF එකෙන් අහපු දේවල් ටිකක් තියෙන්නේ. මම මේ විදිහට යටට යන්නම් ඔයාලට පෙන්නන්න මොකද්ද මේ බලමු අපි කොහොමද මේ RAG architecture එකේ අර විදිහට වැඩ කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. එතකොට මෙතනදී බලමු අපි query එකක් දීලා තියෙනවා what are the latest mentioned website ඒ ටික අර මේ website එක ගත්තට පස්සේ මම මොකද කරේ මේ website එකක් link කරා මෙතනද. ඒක හරහා තමයි ඉතින් Wikipedia එකක් තියෙන එකක් link කරගත්තා web URL එකක් පාවිච්චි කරලා.
ඒ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට අදාළ මෙන්න මෙතන තිබිච්ච එකක් තමයි මම හිතන්නේ ලින්ක් කරගත්තේ. මම විකිපීඩියා එකේ තමයි ලින්ක් කරගත්තේ. ඊට පස්සේ බලමු අපි ගිහිල්ලා ඊට පස්සේ ඔන්න කැප්ටන් ගැන අහලා තියෙනවා. මුලින්ම ඔතන මේ අපි බලමු ඉන්න පොඩ්ඩක්. අපි විකිපීඩියා එක ලින්ක් කරගෙන තියෙනවා. විකිපීඩියා එක ලින්ක් කරන්න කලින් ඔන්න හරි. මෙන්න මෙතන බලන්න. මම query එකක් දැන් අර මම මුලින්ම ලින්ක් කරගෙන තිබ්බේ මේ තියෙන PDF එකයි මේ PDF එකයි මේ text file එකයි විතරයි මම ලින්ක් කරන් තිබ්බේ. හරිද? ඊට පස්සේ මෙතන මම ප්‍රශ්නයක් අහලා තිනවා who is the Sri Lanka cricket team captain කියලා. එතකොට I don't have that information. එතකොට අර මෙතෙන්දි මෙයාට මේකට අදාළව ඉන්ෆෝමේෂන් නැහැ. ඒ කියන්නේ මේකට අදාළව sufficient information නැත්තම් මෙයා මෙතනදී response එකක් දෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙතනට අපිට අවශ්‍ය දේවල් ෆීඩ් කරන්න යනවා. ඔන්න ඊට පස්සේ තමයි මම මොකද කරේ? අර Wikipedia site එකට ගිහිල්ලා මම මේක ෆීඩ් කරා මෙතන. හරිද? ෆීඩ් කරාට පස්සේ ඔන්න ඊයේ ප්‍රශ්නේම ඇහුවට පස්සේ අපි ඒ ප්‍රශ්නේ අහනවා ඊට පස්සේ. ඒ ප්‍රශ්නේම ඊට පස්සේ අහනවා ඔන්න මෙන්න ටීම් එකේ කැප්ටන් කවුද කියලා අහන ඊට පස්සේ the test captain is මෙන්න මෙහෙම දාන්න දීලා ඊට පස්සේ දීලා තියෙනවා T20 captain is කුසල් මෙන්ඩිස් කියලා අපිට මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම අප්ඩේටඩ් දේවල් යන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට මොකෙන් හරි ලින්ක් කරලා රැග් ආකිටෙක්චර් එක තුළ රිට්‍රීව් කරන්න මේ data ටික. එතකොට අපි query එක පාස් කරාට පස්සේ runnable pass through එකක් කරා ගිහිල්ලා prompt එක නිර්මාණය වෙනවා. අපි ඒක මෙතන උඩ හදලා තියෙනවා. මෙන්න මෙතන මම අර පැහැදිලි කරපු තැන. එතකොට එතනදී prompt එක හැදෙනවා. ඊට පස්සේ තමයි මේකට අදාළ output එක user ට යෑම සිද්ධ වෙන්නේ. ඒතකොට රග් ආකිටෙක්චර් එක තුළ ඔකට තමයි සාධාරණ වශයෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ දැන් ওই විදිහට තමයි මේ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මම මේක check කරගන්න ඕනේ. check කරගන්න ඕන නිසා මම මේක postman පාවිච්චි කරලා check කරන විදිහකුත් පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔයාලට මම මේකේ IBNB file එක මම ඔයාලට මේකේ GitHub link එක දාන්න. ඒකට ඒකෙන් ඔයාලට මේ ටික බලා ගන්න පුළුවන් ආයිමත්. ඊට පස්සේ දැන් මම මෙතන කරලා තියෙන්නේ මොකද්ද? මම මේක දැන් මේ අපි හදාගත්ත චූටි මොඩල් එකක් අපි හදාගත්තේ. මේ මොඩල් එක මම මොකද කරන්නේ? මේක API endpoint එකක් කරගන්න තමයි දැන් අපි යන්නේ. ඒකට API endpoint එක කරන්න මෙන්න මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? API endpoint එකට ගිහිල්ලා දැන් අපි මෙතනදී අවසාන වශයෙන් කරන්නේ API endpoint එක හදා ගන්න අවශ්‍ය නිසා දැන් මේක අපි run කරගන්න ඕනේ. ඊට පස්සේ එතකොට අපිට ලැබෙනවා මෙතනදී මුලින්ම දැන් මෙතන මේ අපි lang chain එක පාවිච්චි කරලා lang chain එකත් එක්ක lang serve යනවා. එතකොට ඒකත් එක්ක ගිහිල්ලා තමයි අපි මෙතනදී API endpoint එක හදාගන්නේ. මොකද postman එක එතකොට අපිට check කරගන්න පුළුවන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරිද? ඒක බලා ගන්න තමයි මේක අපි මේ විදිහට හදාගත්තේ. හරිද? ඊට පස්සේ මොකද ගන්න මෙන්න මේ code එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේකේ open API key එක use කරලා ඊට පස්සේ ඒ password ටික අපි මෙතන assign කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේ API keys එක use කරලා අපිට පුළුවන් මෙතනදී මෙන්න මේ විදිහට දැන් මම මේක run කරගත්තට පස්සේ මේක run කරගමු අපි. මේක run කරගත්තට පස්සේ අපිට පොඩි වෙලාවක් ගියාම generate වෙනවා මෙන්න මේ විදිහට API tunnel URL එකක් අපිට මෙන්න මේ විදිහට build වෙනවා. මේ URL එක වෙනාවට වෙනස් වෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ URL එක පාවිච්චි කරන්න. එතකොට මේ URL එක අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා postman එකට ගිහිල්ලා දැන් postman එකකින් check කරන්න අපි යන්නේ. එතකොට postman එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මෙතනට මේක paste කරගන්න පුළුවන්. එතකොට මෙතනින් ගිහිල්ලා paste කරගත්තා. මේක තමයි අපි URL send කරාට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. එතකොට අපිට එනවා who is the captain කියලා හවුවට පස්සේ ඔන්න captain මෙයා කියලා අපිට මෙන්න මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා විස්තරේ මේ විදිහට ඇවිල්ලා දෙනවා. දැන් අපි වෙනස් කරමු question එක. එතකොට අපි අහමු what is the capital of අපි දාමු what is the capital of Sri Lanka. හරිද? දැන් අපි බලමු send කරලා. අම්මෝ response එකක් එන්න බලමු අපි එනවද නැද්ද කියලා. කොලම්බෝ කියලා ආවා. හරිද? ඒක න විස්තර දෙනවා. මොකද අපි API එකේ තියෙන නිසා අපි OpenAI ලගේ API එකේ තියෙන නිසා ඒක න විස්තර තියෙනවා. ඊට පස්සේ අපි අහමු latest news එක. මොකක් හරි latest news එක මතක් කරන්න කොහොමද? what is අපි අහමු dollar rate. what is the 18 LKR. ඒ ගැනත් මම හිතන්නේ බලමු අපි පොඩ්ඩක් නැත්නම් අපි ෆීඩ් කරලා I am sorry but I don't have real time data නැහැ කියලා කියනවා මෙයාලා ගාව. You may want to check financial news website. ඒ ගැන අපිට මෙහෙම කරන්න කියලා කියනවා. හරිද? එතකොට එහෙම කියනවනේ අපිට. දැන් අපිට පුළුවන්කම තියෙනවා ඒ ගැන අපිට ෆීඩ් කරන්න පුළුවන්. හරිද? දැන් උඩට ගිහිල්ලා අපි කරොත් එහෙම අපි මේ වෙබ්සයිට් එක විතර ෆීඩ් කරන්නත් අපිට හැකියාව තියෙනවා. එතකොට මම කරන්නේ මොකද්ද? අපි දැන් මේක වෙබ්සයිට් එකක් විදිහට ෆීඩ් කරලා බලමු. හරිද?
එතකොට මම මේ ටිකම අරන් මේ විදිහට ඊට පස්සේ මම අලුත් කෝඩ් එකක් ඕපන් කරලා මම මේක පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? lkr to tolerate කියලා වෙබ්සයිට් එකකට යනවා. ඊට පස්සේ කන්වර්ට් එකක් ගිහිල්ලා හරියන්නේ නැහැ. මම නැත්තම් ડોකියුමන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් අපි මොකද කරන්නේ? tolerate සයිට් එකක් ගමුකෝ අපි බලන්න. exchange rates තියෙන එකකට ගියොත් එහෙම බලමු සෙන්ට්‍රල් බැංක් එකේ exchange rate එකට ගියොත් එහෙම අපිට පුළුවන් වෙන්නේ. අපි බලමු try එකක් දීලා. එහෙම හරි ගියොත් අපි වෙන දෙයක් තමයි try කරන්නේ. අපි මේක දැනට try කරලා බලමු. මේකේ දැන් exchange rates තියෙනවා. අපි මෙතන ගිහිල්ලා exchange rates තියෙනවා. USD LKR spot exchange rate කියලා තියෙනවා. එතකොට මෙතන අපිට දෙනවා rate එක එතන දෙන්නෙත් නැහැ නේ. මට ලොකු අයිඩියා ගන්න නැහැ මොකද්ද වෙන්න ඕනේ කියලා. අපි බලමු. මෙතන නම් තියෙනවා නේද? buy sell price ටික තියෙනවා. අපි මෙතනින් ගිහිල්ලා බලමු. මේක ගිහිල්ලා අපි දැන් දෙමු මෙතන අපේ මෙන්න මෙතනට අපි මේක දෙමු. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? දැන් අපි මේක run කරගන්නවා. අපි අරගෙන නවත්තලා ඉන්නවා කොහොමද? මොකද මෙතන sell දෙයක් එකපාර run කරන්න අපිට බැහැ. හරිද? අපි මේක නවත්තගමු. ඊට පස්සේ මම උඩට යනවා. උඩට ගිහිල්ලා අපි කොයි හරි ඉතින් මෙතන නේද? හරිද? එතකොට මම මේක run කරගන්නවා. මේ ටික ඔක්කොම run කරගෙන යමු අපි. ස්ටක් එකක් වගේ අපි බලමු ඔය විදිහට run කරගෙන යමු අපි. හරි run කරගත්තා ඔක්කොම ටික. දැන් මෙතනින් මේක run වෙලා අපිට මේ API endpoint එක ආවට පස්සේ check කරලා බලමු. මම හිතන්නේ ගොඩක් දුරට මේකෙන් ගණීත් දන්නේ අපි බලමු. check කරලා බලමු. මේ විදිහට තමයි අපිට මේක පුළුවන්කම ලැබෙන්නේ මේ විදිහට මේ කියන්නේ මම මෙතන කියලා දෙන්නේ කොහොමද අපි ෆීඩ් කරගන්නේ කියලා. ඒක ડોකියුමන්ට් එකක් විදිහට ෆීඩ් කරගන්නත් අපිට හැකියාව තියෙනවා. ඒ ඕන විදිහකට අපිට කරගන්න පුළුවන්. හරිද? මේ ටික පොඩ්ඩක් හිර වුණා. බලමු අපි. එතකොට අපි පොඩ්ඩක් වෙලා ඉන්නවා මේක වෙනකම් පොට යමු. right okay ඔන්න දැන් අපිට වෙලා තියෙනවා මෙතන මේ විදිහට කෝඩ් එක අපි දැන් මේකෙන් ගමු ගිහිල්ලා නිකන් චෙක් කරලා බලමු අපි නේද මෙතනින් ගිහිල්ලා අපි මේක API endpoint එක use කරමු මෙතනට ගිහිල්ලා අපි මේක paste කරගමු මෙතනට paste කරගෙන අපි දැන් බලමු save කරලා මොකද වෙන්නේ කියලා මොකද inactive spend එක export executed in the domestic දැන් අපිට response එකක් දෙනවා මෙන්න මේ විදිහට 10 day indicative rate exchange rate is weighted average of all actual මෙහෙම එකක් දෙනවා. එතකොට අපි මෙතනදී අර වෙබ්සයිට් එකේ දැන් අපලින් අපිට response එකක් ආවෙම නැහැනේ. data නැහැ කියලා නෑ. දැන් අපි අරක feed කරාට පස්සේ මෙහෙම response එකක් හරි අපිට එනවා. හරිද? ඒ වගේ දේවල් තියෙනවා. හරිද? එතකොට මේ වගේ තමයි අපි feed කරගන්නේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේක හරහා මේකට අවශ්‍ය විදිහට අපිට ෆීඩ් කරලා මෙන්න මේ විදිහට API endpoint එකක් හදාගන්න. ඒකට අපිට මේක යූස් කරන්නත් අපිට හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒක සරලවම මේක වැඩ කරන්නේ. එතකොට මේක ගැන පොඩි තව අයිඩියා එකක් ගන්න මෙන්න මේ ඩයග්‍රෑම් එකත් මම මෙතනදී පොඩ්ඩක් පාවිච්චි කරන්නම්. එතකොට මේකේ ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ තියෙන අපිට data sources විදිහට PDF, text file, CSV, HTML, docs, website, databases කියන හැම දෙයක්ම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට මොකද කරන්න පුළුවන් මේ query retrieve කරගන්න පුළුවන්. ඒකට මෙතනදී කියන්නේ මොකක්ද data ingestion කරන කෑල්ල. ඒ කියන්නේ ingestion කරන කොටස ඊට පස්සේ මොකද කරන්නේ retrieve කරන කොටස ඊට පස්සේ මේ generate කරන කොටස. එතකොට මේ විදිහට තමයි මේකේ ටික යන්නේ. එතකොට මේ ටික හරහා ගිහිල්ලා තමයි අපි මේ RAG architecture කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක තමයි simple ම විදිය. එතකොට මෙතනදී මම පෙන්නවේ ඔයාලට simple ම RAG architecture එකක් තමයි මම ඔයාලට මෙතනදී පෙන්නවේ කොහොමද මේක build කරන්නේ. එතකොට මේක ඇතුලේ වෙන්නේ මොකද්ද? ඒ කාරණා ටික තමයි මෙතනදී පැහැදිලි කරේ. එතකොට අපි මෙතනදී lang chain තමයි use කරේ. ඒකට ඒ අමතරව පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට මම මෙතනදී බේසික්ම දේවල් ටික තමයි ඉගෙන ගන්න ගමන් මමත් ඔයාලත් ෂෙයා කරගත්තා. ඒතකොට ඔයාලත් පුළුවන් මේ විදිහට try කරලා බලන්න. එතකොට මේකත් එක්ක ගිහිල්ලා පුළුවන් ඔයාලට
ඔයාලගේම ඒ ඔයාලා කස්ටමයිස් ඩේටා තියෙන මේ මොඩල් එකක් හදලා API endpoint එකක් විදිහට යූස් කරලා ඒක ඔයාලා වෙබ්සයිට් වලට එම ලින්ක් කරලා ඔයාලගේ මොඩල් ටික බිල්ඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකට ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරලා වෙන ගොඩක් දේවල් කරගන්න පුළුවන්. දැනට ඒ වගේ දේවල් තමයි මේක හරහා කරගෙන යන්නේ. එතකොට මෙතනින් එහාට ගිහිලා තව දේවල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි වෙක්ටර් ඩේටාබේස් ගැන කතා කරන්න තියෙන. ඒ දේවල් ගැනත් අපි ඉස්සරහ වීඩියෝ වලින් කතා කරමු. එහෙනම් මේක try කරලා බලන්න අනිවාර්යයෙන්. මම මේකේ අවශ්‍ය links ටික ඒ කියන්නේ මේකට මේ තියෙන ෆයිල්ස් ටික මම මෙතනදී යූස් කරමු. මේ ටික ඕනනම් ඔයාලට ෂෙයා කරලා තියන්නම්. මේවා මම නිකන් මේ චෙක් මේකෙන් just testing වලට පාවිච්චි කරපු ටිකක් තමයි තියෙන්නේ. ඒ ටිකක් මම ඔයාලට ෂෙයා කරන්නම්. එතකොට මේ ටිකත් එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ටික ෂෙයා කරගෙන මේ ටික පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් ලොකු දේවල් වලට යන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් ආයිමත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකම් ජය වේවා.